දැන් ඔය එප්ස්ටයින් කේස් එක තියෙනවනේ. ලෝකේ පළවෙනි වතාවට කළු ජාතිකයෙක්වත් කළු ජාතික පුලුටක්වත් ගෑවිලා නැති කුමන්ත්‍රණය තමයි ඕක. ඔය එප්ස්ටයින්ගේ මේ අයිලන්ඩ් එකේ මිනිහා දූපතක ගෙයක් තියෙනවා. ඒ ගෙදර තමයි ඔය ඔක්කොම සීන් තියෙන්නේ. ලෝකේ හිටිය ලෝකේ ඉන්න ඔක්කොම කෝටිපතියෝ එතකොට ජනාධිපතිවරු මේකේ විශේෂත්වය තමයි සුදු ජාතිකයෝ විතරයි මේගොල්ලෝ ගන්නෙ. විශේෂයෙන්ම ඇමරිකන් ඉංග්ලන්ඩ් යුරෝපීය කට්ටිය විතරයි ගත්තෙත්. මොකද මේ දැන් ඔය ඉලෝන් මස්ක් එහෙම ඔකට එන්න සෑහෙන try එකක් දාලා තිනවා. මිනිහා වරන්නේ නැහැ. මොකද මිනිහා සවුත් අප්‍රිකන් ඉතින් ඒක නිසා ලොකු දෙයක් ඕකේ මේ කළු ජාතිකයන්ව ගෑවෙච්ච නැති. කළු ජාතිකයෝ ගෑවුණා නම් එහෙම අපේ ලංකාවේ වුණොත් ඔයගොල්ලෝ ගෑවෙනවා. අපේ ලංකාවේ ඉන්න අයියලාත් හරි ආසයිනේ එක එක සීන් වලට. අපේ අයියලා ඉතින් හැම දෙයකටම ඉන්නෝනේ. ඔය කළු ජාතිකයෝ ගණන් ගන්න. ඒ කියන්නේ ඕක ඇත්තට සාතන්ගේ يعني යක්ෂයාගේ සීන් එකක් තමයි ඔතන යන්නේ. ඕකේ තියෙනවනේ අර ඒක ඇත්තට කියනවා ඔය එප්ස්ටයින් කියන්නේ වැම්පයර් කෙනෙක්, ඩ්‍රැකියුලා කෙනෙක් කියලා කියනවා. ලෝකේ පාලනය කරන ඔය ඉලුමිනාටි වගේ සංවිධාන වලින් එන මුල් පුරුකක් විදිහට තමයි බලලා මේක පෙන්නුම් කරලා තියෙන්නේ. කොහොමද තව ඉස්සරහට ගොඩක් දේවල් මම ඒ ගැන කියන්නම්. හැමතිස්සෙම මතක තියාගන්න ඕගොල්ලෝ කළු ජාතිකයෝ. ඕගොල්ලෝ පොඩ්ඩක් සුදු ජාතිකයන්ට පල්ලෙහාන් ඉන්න.